2029 වර්ෂයේ සඳහා ශිෂ්‍යත්ව විභාගයේ මේ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වන අතර 29 වර්ෂයෙන් පසු ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන් 28 වර්ෂයේදී සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට සැලසුම් කර ඇත. තවද ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීම හා දරුවන්ට පීඩනයක් නොවන පරිදි විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සම්බන්ධව අධ්‍යයනයක් කිරීම විභාග දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇති අතර 28 වර්ෂයෙන් පසු ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීම සම්බන්ධව ඉහත කමිටු වාර්තා සහ විභාග දෙපාර්තමේන්තුවේ අධ්‍යයන කටයුතු සැලකිලිට කටයුතු කරනු ලැබේ. මම කතානායකතුමට පැහැදිලි කිරීමක් කරන්නම් මේ අතරතුර කාලය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විභාග පීඩනය අඩු කිරීම සම්බන්ධයෙන් යම්කිසි නිර්දේශ මාලාවක් සකස් කරමින් පවතිනවා. එතෙන්දී විභාග සංවිතයේදී තියෙන ගැටලු සම්බන්ධයෙන් පීඩනය වැඩි වීම සම්බන්ධයෙන් ආයක පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ එකවර අත්හිටීම සඳහා කටයුතු නොකරන අතර දැනට පාසල් අතර පවතින විෂමතාවන් ක්‍රමානුකූලව අඩු කිරීමටත් ශිෂ්‍යත්ව විභාගයේ මගින් දරුවන් වෙත පැතිවන පීඩනය අඩු කිරීමටත් කටයුතු කරමින් පවතින අතර දැනට ශිෂ්‍යත්වයේ සමත් දරුවන් සඳහා ලබා දෙන පාසල් හා ශිෂ්‍යාධාර දීමනා සඳහාද විකල්ප යෝජනා හඳුන්වා දෙමින් 28 වර්ෂයෙන් පසු ශිෂ්‍යත්ව විභාගයේ අත්විඳීම සම්බන්ධව ඉහත 3 මගින් දක්වා ඇති ක්‍රමවේදය තුළ සලකා බලනු ලැබේ.